පළවෙනි අපේ දුවපොතුන් තමයි මේ පෙරහැරට සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් පළවෙනි අංගයේ විදිහට අපිට පේනවා මල් පෙරහැරක්. මල් ගහගත්ත බයිසිකල් අලංකාරවත් ලන්දමින් සරසලා තියෙනවා. බයිසිකල් දැන් ඔවුන් පැදගෙන යනවා අපේ ඉදිරියෙන් මේ මොහොතේ. ඉතින් මලින්ස අපි කතා කරමු අලංකාර මල් පෙරහැරේ බයිසිකල් ගන්නකොට. අනිවාර්යයෙන්ම පෙරවන් සරණ හැමෝටම මල් පෙරහැර කියන්නේ බුදුට ගෙනියන මල් සංකේතවත් කරන මේ අවස්ථාවේදී උදා දරුවන් තමන්ගේ බයිසිකල් අලංකාරවත් විදිහට මල් වලින් සැරසීගෙන අපි හැමෝටම අනන්තෝ පින් කුසල් රැස් වෙන අවස්ථාවක් මේ ඔබ සැම එක සිතින් කුසල් සිතින් මේ සඳහා යොමු වෙන්න ඔවුන්ට ආශිර්වාද කරන්න අපගේ පාසලට ආශිර්වාද කරන්න සැම පින් රැස් කරගන්න. Opening the procession are the charming mul bicycles or flower bicycles, beautifully decorated with flowers and lights. And this tradition highlights the growth, the beauty and the reverence, much like the lotus that blossoms in muddy waters, a reminder of purity emerging from hardship. Following two flower bicycles, we see the traditional drumming, and behind them we get the sound of the big crackers, which represents the crackle of thunder. This tradition Sri Lanka's Asala Perahara serves as a both practical and spiritual purpose, clearing the path for the sacred and driving away evil or negative forces. අරුවන්න පිටිපස්සින් යන්නේ ගිනි බෝල කරකවන්න. පෙරහැරක දක්වලාට පෙරහැරල් කරන්නේ නැටනේ වයිස්ලදී. ගිනි බෝල කරකවීමෙන් කරන්නේ පෙරහැරට ආලෝකයක් එකතු කිරීම. ඒ වගේම මාර්ගයේ දෙපස රැස්සලා ඉන්න ජනතාව කොට මෙහාට කරන එකත් ගිනි බෝල කරකවන්න එකෙන් බලාපොරොත්තුවක් වෙනවා. අනිවාර්යයෙන් ගිනි බෝල කියන්නේ ආලෝක පූජාවක්. කසකරුවන්ගෙන් අකුණු කරත් ගිනි බෝල කරුවන්ගෙන් විදුලිය එළියක් සංකේතවත් වෙනවා. Then we have the
fireball performers, it symbolizes both destruction and purification. It signifies the burning away of ignorance and the brilliance of enlightenment. A powerful visual metaphor for the Lord Buddha's teachings. වල්වට්ටි අතින් ගත්ත අපි පියනියන් පිරිසක් තමයි බුදුගේ පෙරහැරේ ගමන් කරන්නේ. බුදුබුදට මල් නැගෙන යන කිරියන් සංකේතාත්මකව ඉදිරිපත් කරනවා පෙරහැර විද්‍යාර්ථීන්ට. ඔබ සමෝම සැලෙන සිටින් පින් අනුමෝදන් කරගන්නයි. මල් වට්ටියකට අත තබන්න මල් පෙරහැර සම්බන්ධ ඔබ සැලෙන පින් අනුමෝදන් කරගන්න. Then the students carrying the flower baskets will walk past you. It reminds us of the impermanence, that all things change and fade, urging us to live wisely in the present moment. විස්ටඩුන් කණ්ඩායම තමයි ඊළඟට ගමන් කරන්න පෙරහැරක විශේෂාංගයක් නිවෙනවා විස්ටඩුන් කරුවට. ඉතින් මේ පුරුදු කරන ලද විස් අපේ දරුදරියන් තාමත් අලංකාර අන්දමට විස්ටඩුන් ඉදිරිපත් කරනවා අපි දක්වලා ලැබෙනවා. ඒ වගේම ඊපස්සේ පෙරහැරක අනිවාර්ය අංගයක් වන අස්සිරන්නේ ගමන් කරනවා. ඉතින් මේක පෙරහැරට මහත් ආලෝකයක් වෙලා තියෙනවා. The traditional dance performance, a true art of storytelling and involving the daily activities of the Sinhalese Buddhist culture in dance form. And behind them, we have the majestic elephant, a symbol of wisdom, strength and dignity. අලංකාර හස්රාජයන් විපසින් උඩුනටුවක් තමයි ගමන් කරන්නේ. අපි ඉදිරියදා ජීවිතේ කරන සිදුවීම් වල ඒ ආශ්‍රය නිර්මාණය වූ උඩුනටයක් අලංකාරවත් වෙන්න ඔබ ගමන් කරන්නේ. සියලු මාමිස පූජාවන් බුදුරජාණන් වහන්සේට පාරක් වේවා. සාදු සාදු සාදු. Behind the elephant, we have another traditional dance cycle representing the daily activities of the community. වසරේ තමයි අපි පෙරහැර සංවිධානය කරේ පළමු වතාවට. ඒ වසරේදී එක් හස්රාජයෙක් පමණයි අපිට පෙරහැර එකතු කරන්න ලැබුණේ. මේ අවස්ථාවේ හස්රාජයෙක් දෙනෙක් පෙරහැරේ ගමන් කරනවා. ඒකත් පෙරහැරේ තම ආලෝකයක් කරනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ පොඩි අතින්ගත් අපේ දරුවන් පිරිසක් තමයි හස්රාජයෙක් පෙරහැරේ අලංකාරවත් අනුව ගමන් කරන්නේ. Our students now carry the Buddhist flag, each color representing the values of Buddhism. And behind these students, we have the second elements. The first procession was in last year. We only had one elephant, and this year we have two elephants in our procession. සිරාජයාට විශ්වාසයෙන් ගමන් කරන්නේ දීකෙලි නර්තනයක්. ඉතින් අලංකාරවත් දීකෙලි නර්තනයක් තමයි අපේ පුදුමන් මිනිසක් විරුද්ධ වෙලා මේ ඉදිරිපත් කරන්නේ. Behind the second elephant, we have the students with the Nikali dance. Students striking the wooden sticks in time with music. This vibrant dance celebrates community and coordination, reminding us of the harmony of the community. And then we have the Sesa bearers,
traditionally a ceremonial sunshade. It has been a long-standing symbol of royalty and sanctity in Sri Lanka. සේසම් කණ්ඩායමක පිටපස්සෙන් පත්තේරු නර්තන කණ්ඩායමක් තමයි ගමන් කරන්නේ. ඒකත් පෙරහැරට ආලෝකයක් කරගෙන